රොබර්ට් කියොසාකිගේ රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් මේකේ ඉතින් ලෝකේ පුරාම මිනිස්සු මිලියන ගානකගේ මුදල් ගැන තිබ්බ අදහස් සම්පූර්ණයෙන්ම වෙනස් කරපු පොතක්. ඉතින් අපි බලමු මේකේ තියෙන ඇත්තම හරය. ඒ කියන්නේ මූල්‍ය දර්ශනය මොකක්ද කියලා ටිකක් ගැඹුරින් විග්‍රහ කරලා. හොඳට ඉගෙන ගන්න. හොඳ සුරක්ෂිත රස්සාවක් හොයාගන්න. මේක නේද අපිට පොඩි කාලේ ඉඳන්ම නිතරම අහන්න ලැබෙන උපදෙස. හැබැයි ඇත්තටම ධනවත් වෙන්න තියෙන්නේ එකම පාර ඒකද? Rich Dad Poor Dad පොත අපි හැමෝම වගේ විශ්වාස කරන මේ අදහසට ලොකු ප්‍රශ්නාර්ථයක් එකතු කරනවා. අපි බලමු ඒ කොහොමද කියලා. මේ මුළු පොතේම කතාව ගොඩනැගිලා තියෙන්නේ තාත්තලා දෙන්නෙක් වටේ. හැබැයි මේ දෙන්න නියෝජනය කරන්නේ මුදල් ගැන තියෙන සම්පූර්ණයෙන්ම එකිනෙකට පරස්පර අදහස් දෙකක්. කතුවරයාගේ මුළු තර්කයම දිගහැරෙන්නේ මෙන්න මේ වෙනසුන තමයි. හරි. එක පැත්තකින් ඉන්නවා දුප්පත් තාත්තා. එයා තමයි අපි හැමෝම දන්න සාම්ප්‍රදායික පාර. හොඳට ඉගෙන ගත්තා, මාසේ පඩිය විශ්වාස කරපු, රස්සාවේ සුරක්ෂිත භාවය ගැන ගොඩක් හිතපු කෙනෙක්. අනිත් පැත්තේ ඉන්නවා පොහොසත් තාත්තා. එයාට ලොකු උපාධි තිබ්බේ නැහැ. හැබැයි එයා හිතුවේ ආයෝජනය ගැන, මූල්‍ය නිදහස ගැන. එයා දැනගෙන හිටියා සල්ලි Taman වෙනුවෙන් වැඩ කරවගන්නේ කොහොමද කියලා. උන් ওই දර්ශන දෙකේ ගැටුම තමයි මේ පොතේ හරය. හරි. දැන් තමයි අපි එන්නේ මේ පොතේ තියෙන වැදගත්ම හරිම හරියට. පොහොසත් තාත්තගෙන් ලැබෙන මේ එක රීතිය හරියට තේරුම් ගත්තොත් අපි දේපොළ සහ මුදල් දිහා බලන විදිහ සදාහටම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. වත්කමක් එහෙමත් නැත්නම් ඇසට් එකක් කියන්නේ මොකද්ද? පොහොසත් තාත්තගේ අර්ථ දැක්වීම හරිම සරලයි. වත්කමක් කියන්නේ තමන්ගේ සාක්කුවට සල්ලි ගෙනත් දෙන ඕනෑම දෙයක්. මෙතනදී වැදගත්ම වචනේ තමයි ගෙනත් දෙන කියන එක. ඒ කියන්නේ මුදල් ප්‍රවාහය තමන්ගේ පැත්තට වෙන්න ඕන. එහෙනම් වගකීමක්. එමත් නැත්නම් ලයබිලිටි එකක් කියන්නේ මොකද්ද? ඒක තමයි හරියටම අනිත් පැත්ත. ඒ කියන්නේ තමන්ගේ සාක්කුවෙන් සල්ලි එළියට ගන්න ඕනෑම දෙයක්. අපි හිතනවට වඩා අපි එදිනෙදා පාවිච්චි කරන මිලදී ගන්න කොච්චර දේවල් මේ ගොඩට වැටෙනවද? අලුත් ෆෝන් එක, කාර් එක, මේ වගේ ගොඩක් දේවල්. මේ වගුව බැලුවම ඒ වෙනස පැහැදිලි නේද? වත්කම්, ඒ කියන්නේ කුලියට දෙන ගෙවල්, කොටස් වෙළඳපොළ ආයෝජන, Tamanට අයිති ව්‍යාපාරයක්, මේවා නිතරම Tamanට ආදායමක් ගෙනත් දෙනවා. හැබැයි වගකීම්, ඒ කියන්නේ කාර් ලෝන්, ක්‍රෙඩිට් කාඩ් ණය, මේවා නිතරම Tamanගෙන් සල්ලි අරන් යනවා. ඒත් මෙතන තියෙන පුදුමම කාරණය තමයි Taman පදිංචි වෙලා ඉන්න ගෙදර. ගොඩක් අය හිතන්නේ ගයක් කියන්නේ ලොකුම වත්කම කියලා. ඒත් පොහොසත් තාත්තට අනුව ඒකට යන උකස් ණය, නඩත්තු වියදම් නිසා ඒක සාක්කුවෙන් සල්ලි එළියට අදින දෙයක් මිසක් ඇතුළට ගේන දෙයක් නෙවෙයි. ඒකයි ඒක වගකීමක් වෙන්නේ. හොඳයි. වත්කම් මොනවද, වගකීම් මොනවද කියලා දැනගත්තට විතරක් මදි. ඒක පළවෙනි පියවර විතරයි. ඊටත් වඩා වැදගත් වෙන්නේ ඒ දැනුම පාවිච්චි කරන්න අවශ්‍ය මානසිකත්වය, ඒ මයින්ඩ්සෙට් එක හදාගන්න එක. පොහොසත් අය හිතන විදිහේ වෙනස තියෙන්නේ මෙතනයි. මෙන්න